බුදු පියාණන් වහන්සේ නොයෙකුත් සූත්‍ර දේශනාවල හිත ඉක්මවා ගැනීම පිළිබඳව යම් යම් මූල ධර්ම ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිතාමත්ම වැදගත් සූත්‍රයක් තිබෙනවා මෙදුම් සංගියේ විතක්ක සංඨාන සූත්‍රය කියලා. සිතවිලි කඩාගෙන එනකොට ඒවා පාලනය කරන ක්‍රමය බුදු පියාණන් වහන්සේ පුදුම විදියට දක්වලා තිබෙනවා. පියවර 5කින් විශේෂයෙන්ම හිත තැන්පත් කරගන්න උත්සාහ කරන කෙනෙකුට යම් කිසි සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල අකුසල් සිතවිල්ලක්. ඒක නැවත නැවත එනකොට ඒක පන්න ගන්න පළවෙනි ක්‍රමයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඒ අකුසල් සිතවිල්ල ඒ අරමුණ වෙනුවට කුසල් අරමුණක් ඉදිරිපත් කරගන්නේ. ඒක වෙනුවට කුසල් අරමුණක් මෙනෙහි කරනකොට අර අකුසල් අරමුණ ගෙවිලා යනවා. නිදර්ශනයට කියනවා නම් අපි හිතමු දැන් මෙතනදී කියන හැටියට රාගයට අදාළ යම්කිසි සුභ නිමිත්තක් හිතට එනවා. ඒකට ප්‍රතිවිරුද්ධ අසුභ නිමිත්තක්, අසුභ භාවනා නිමිත්තක් ඉදිරිපත් කරගන්නවා. එහෙම නැත්නම් කෙනෙකුට ද්වේෂ සිතිවිලි එනවා. ඒ අවස්ථාවේ මෛත්‍රී භාවනාව ඉදිරිපත් කරනවා. මෛත්‍රී නිමිත්තේ වෙනුවට ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් සමහර විට දක්වනවා ඇතම් කෙනෙක් දැඩි ද්වේෂය ඇති අය කණුකටු ආදී එක්කත් ගැටෙනවා කියලා කියනවා. ඒ විදිහේ අවස්ථාවල් වල මේ ධාතු මනසිකාර්යය කියලා කියන්නේ මේ මොකක්ද මොකක් එක්කද මං ගැටෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු එක්ක නේද කියලා ඒ විදිහට කල්පනා කරනවා. ওই විදිහට අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ලකින් පන්නා හැරීම. ඒකට බුදු පියාණන් වහන්සේ දෙන උපමාවම ඇති කෙනෙකුට මේ කාරණය මතක තියාගන්න. බුදු පියාණන් වහන්සේ බුදුම උපමාවක් එතෙන්දි දෙන්නේ හරියට දක්ෂ වඩුවෙක් ලෑල්ලක එහෙම දැන් ලීයක් ඇණයක් ගහනකොට ඒ ඇණේ ඇද වුණාම ඒක ඇදලා දාන්න ඊට වඩා සියුම් ඇණයක් පාවිච්චි කරනවා. ඒ සියුම් ඇණයකින් ඒකට ගහලා උඩට ඇදලා උගුල්ලලා දානවා. අන්න ඒ විදිහට අර අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ලකින් පන්නා හරින්න කියලා අර වඩු වගේ උපමාවෙන් එතන බුදු පියාණන් වහන්සේ ඒ පළවෙනි මූල ධර්ම ඉදිරිපත් කළා තිබෙනවා. ඊළඟට නමුත් එතෙන්දී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හිතේ ස්වභාවය කොයිතරම් චපලද කියතොත් සමහර විට ඒ ක්‍රමය හරි නොයන්න පුළුවන්. ඒක වරදින්න පුළුවන්. ඒක ශක්තිමත් නැත්නම් ඔන්න දෙවෙනි ක්‍රමයේ දක්වනවා. මොකක්ද මේ දෙවෙනි ක්‍රමය? ඒකටත් මෙන්න මේ විදිහට දක්වනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ Tamanට ආපු සිතිවිල්ලේ ආදීනව මෙනෙහි කරන්න කියලා. ආදීනව කියලා කියන්නේ ඒකේ දෝෂය. මේ හිතවිල්ල වල මේවා දිගට ගියොත් මේකේ මේ විදිහේ විපාක මට විඳින්න සිද්ධ වෙනවා. මේ විදිහේ දොස් මේවයි තියෙනවා කියලා ඒවා මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කරනකොට අන්න සිතවිල්ලේ බලය බිඳෙනවා. සිතවිල්ල ගැන කලකිරෙනවා. ඒක අතහැරින්න හිතෙනවා. ඉතින් ඒකටත් දෙන බුදු පියාණන් වහන්සේ පුදුමාන්දමේ උපමාවක්. හරියට ලස්සනට ඉන්න කැමති තරුණියක් හෝ තරුණයෙක් ඇඟට දමනවා කවුරු හරි සර්ප ගුණක් හරි බලු ගුණක් හරි මිනි ගුණක් හරි. ඒක දැම්ම හැටිය කිරිකිතයක් ඇති කරගෙන ඒකෙන් බේරෙන්න උත්සාහ කරනවා වගේ අන්නේ උපමාව අනුවයි මේ අර තමන්ට ආපු කෙලෙස් සිතිවිල්ල දිහා බලන්න කියලා කියන්නේ. ඒ විදිහට ඒක එපාකමක් ඇති කරගන්න පිළිකුලක් ඇති කරගන්න කියන එකයි. භය ලැජ්ජාව පිළිකුල මතු කරගන්න ඒක තුලින් පුළුවන් එතකොට අකුසල සිතිවිල්ලෙන් මිදෙන්න. ඔය දෙවෙනි ක්‍රමයයි. ඒක එතකොට මතක තියාගන්න පුළුවන් අන්න අර ලස්සනට ඉන්න කැමැති තරුණියක් හෝ තරුණියෙක් හෝ අර තමන්ගේ ඇඟට දමාපු මිනි කුණක් බලු කුණක් ආදිය ඉවත් කරන්න උත්සාහ කරනවා වගේ අර සිතිවිල්ල ඉවත් කරන්න උත්සාහ කරනවා. ඊළඟට ඒ ක්‍රමයක් සමහර විට හරි නොයන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක ශක්තිමත් නැත්නම් මොන තුන්වෙනි ක්‍රමයේ දක්වනවා. මොකද්ද නිතර හිතට කඩාගෙන එන සිතිවිල්ල පිළිබඳව සිහිය සහ මෙනෙහි කිරීම නොයදවන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යමක් හිතට එන්නේ ඒකට සිහිය යෙදෙන නිසා. ඒ වගේම ඒක මෙනෙහි කරන නිසා. නමුත් මෙතෙන්දී තමන් උත්සාහයෙන් ඒක සිහි නොකර මෙනෙහි නොකර ඉන්න බලනවා. එතෙන්දිත් එතන උපමාව තමයි එතන අපට මේ උදාමත්ම කාරණේ පැහැදිලි කරන්නේ. ඒකට රූපමාව දෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් තමා ඉදිරියට ආපු රූපයක් දකින්න අකමැති නම් එක්ක ඇස් පියා ගන්නවා. එහෙම නැත්නම් ඉවත බලනවා. එක්ක ඇස් පියා ගන්නවා ඉවත බලනවා. එහෙම නැත්නම් ඉවත බලනවා. දැන් බොහොම ප්‍රබල ආලෝකයක් එහෙම ආවහම අපි එකපාරටම ඇස් පියා ගන්නවනේ. එහෙම නැත්නම් එහා පැත්ත බලා ගන්නවා අපි අකමැති නම්. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේ තමන්ගේ හිත එයින් ඉවතට ගන්න උත්සාහ කරන. වෙනතකට කොටිම කියතොත් තමන්ගේ අවධානය වෙනතකට යොමු කරනවා උත්සාහයෙන්ම. ඒකට ඉතින් අර තව විස්තර වශයෙන් දක්වන්නේ මෙහෙමයි. නැත්නම් විට ඒ විදිහට හිතට හිතවිලි ඒ විදිහේ ධාරාව වගේ කඩාගෙන එනකොට කෙනෙකුට මෙන්න මේ විදිහේ දේවල් කරන්න පුළුවන් කියලා ඒ විස්තර කරනවා අතීත ආචාර්යවරු සුළු පහේ වතක් පිළිවෙතක් ඒ වෙනුවට කරනවා. අතුපතු ගෑම් අස්පස් කිරීම ආදී වැඩකට හිත යොදනවා. ක්‍රමක්‍රමයෙන් එතකොට අර හිතවිලි වල බලය වර්ධනය වෙනවා. තමන්ගේ හිත අර අකුසල අරමුණටම යනවනම් නැගිටලා පොඩි පහේ සුළු වැඩක් ආරම්භ කරනවා. ඒකට අවධානය යොමු කිරීම තුලින්
අර මුල් එකට යන අවධානය ඉබේටම ඉවත් වෙනවා. ඔන්න තුන්වෙනි ක්‍රමය. ඊළඟට හතරවෙනි ක්‍රමයේ දක්වනවා ඒකත් හරියන්නේ නැත්නම් ඊළඟට කියන්නේ එන හිතවිලි වල සැකස්ම ඒවායේ මූල හේතුවට හිත යොදන්නේ කියලා. ඒක එක්තරා විදිහක ඒක විමසලා බලනවා. මොකද්ද මේ හිතවිල්ලේ తත්වය කියලා. ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දීපු උපමාවක ආශ්‍රයෙන්. ඔන්න යම්කිසි කෙනෙක් තමන් දන්නේම නැතුව බොහොම ඉක්මනින් ගමන් කරනවා. ඉක්මනින් ගමන් කරන අතරේ මෙයා ටිකක් එකපාරටම හිත යොදනවා. මොකද මම මේ ඉක්මනට යන්නේ? මේකෙන් වැඩක් තියනවද? මේකෙන් වැඩක් ඇද්ද කියලා හිතලා ඊළඟට ඇයි මට හෙමින් යන්න බැරිද කියලා ඔන්න හෙමින් ගමන් කරන්න පටන් ගන්නවා. ඊළඟට හෙමින් ගමන් කරන අතරේ කල්පනා කරනවා ඇයි මම මේ හෙමින් හරියන්නේ? මට හිතගත්තාම නරකද කියලා ඔන්න හිත ගන්නවා. හිටගෙන ඉවරලා ඊනා ටික වෙලාවකින් කල්පනා කරනවා ඇයි මේ ආසනයක් එහෙම තියෙනවා මට ඉඳ ගන්න පුළුවන් නේ. මොකද මං හිටගෙන ඉන්නේ කියලා ඉඳ ගන්නවා. ඉඳගෙන ඉවරලා ඊනා ටික වෙලාවකින් කල්පනා කරනවා ඇයි මං ඉඳගෙන ඉන්නේ මට දැන් හාන්සි වෙන්නත් පුළුවන් නේ. ඊටත් වැඩිය සෑහළු ඉරියව්වක් කියලා ඔන්න හාන්සි වෙනවා. මේ දෙන්නේ උපමාවක් පමණයි. මේක ආශ්‍රයෙන් එතකොට මේ කාරණේ තේරුම් ගන්න කොහොමද? අර ආපු හිතවිල්ල විග්‍රහ කරලා ඒක දිහා බලලා ඒක දිහා විශ්ලේෂණාත්මකව මූල හේතුව අනුව බලලා ඒ ක්‍රමක්‍රමයෙන් ඕලාරික දැන් මෙතන උපමාවට කියන්නේ ඕලාරික කියලා කියන්නේ ගොරෝසු රළු ඉරියව්ව අතහැරලා සියුම් ඉරියව්වට බහින්න වගේ අර සිතවිල්ල ක්‍රමක්‍රමයෙන් මර්ධනය කරනවා. මේ තරම් මේ හිතවිල්ලක් හිතන තරම් දෙයක්ද කියලා ටිකෙන් ටික ඒකේ වේගෙ බස්සනවා. ඕකයි මේ හතරවෙනි ක්‍රමය. ඊළඟට ඔන්න හතරවෙනි ක්‍රමෙත් හරි නොයනවනම් ඒ තරම්ම ප්‍රබල විතර්කයක් නම් එතකොට තමයි බුදු පියාණන් වහන්සේ බොහොම ඒකටම ගැලපෙන ප්‍රබල පියවරක් දෙන්නේ පස්වෙනි පියවර. ඒ කියන්නේ එතෙන්ද දක්වන්නේ මෙහෙමයි. එහෙමනම් ඒ අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ල මගින් අර අකුසල් සිතිවිල්ලට පීඩා කරලා ඒක තල්ලු කරලා අරින්න කියලා පන්නලා අරින්න කියලා කියනවා. එතෙන්දි දක්වන උපමාව ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකුගේ ගෙලෙන් හෝ බෙල්ලෙන් හරි කඳින් හරි අල්ලලා හොලවලා එහෙම් පිටින්ම නිග්‍රහ කරන්න වගේ ඒ අර කුසල් සිතිවිල්ල තුලින් අකුසල් සිතිවිල්ල අල්ලලා ඒකට අභියෝග කළා ඒක මර්ධනය කරන්නයි කියලා තියෙනවා. මැඩලන්නයි කියලා තියෙනවා. ඔන්න පස්වෙනි ක්‍රමය. ඔන්න ඔය විදිහට සිත හික්මවා ගැනීමේ ක්‍රම පහක් බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ දක්වලා තිබෙනවා. මේ උපමා ටික මතක තියාගත්තත් Tamanට දැන් අර විදිහට හිතට කඩාගෙන එන හිතවිලි විතර්ක කියන જાතියේ ස්වභාවයම ඒකට ඉඩ දුන්නොත් ඒක එන්නෙන්නම ශක්තිමත් වෙනවා. මොකද බුදු පියාණන් වහන්සේම බෝධිසත්ව කාලයේදී මේ හිතත් එක්ක සටන් කරන අවස්ථාවල් වලදී එලි කරගත්තු මූල ධර්මයක් තවත් සූත්‍රයක දක්වලා තියෙන බුදු පියාණන් වහන්සේ එතන භික්ෂුවක් හැටියටයි දක්වලා තියෙන්නේ. යම් කිසි භික්ෂුවක් යම් සිතවිල්ලක් නැවත හිතනවා නම් ඒ පැත්තට සිතේ නැඹුරුවක් ඇති වෙනවා කියලා. නම්රතාවක් නැති කියලා කියන නම්රතාවක් ඇති වෙනවා. ඒක දක්වන දෙපැත්තටම. කාම විතර්කයක් නැවත හිතෙනවා නම් කාම විතර්ක පැත්තටම හිත නැඹුරු වෙනවා. කාම ව්‍යාපාද විතර්ක කියලා කියන්නේ ද්වේෂ සිතිවිලි. ද්වේෂ සිතිවිල්ලක් හිතනවා නම් නිතර ඒ පැත්තට නැඹුරුවක් ඇති වෙනවා. ඊළඟට විහිංසා කියලා කියන්නේ හිංසා කිරීමේ සිතිවිල්ලක් නිතර හිතනවා නම් ඒ පැත්තට නැඹුරුවක්. ඒකේ අනිත් පැත්ත නෙක්ඛම්ම විතර්කයක් හිතනවා නම් ඒ පැත්තට අවිහිංසා එහෙම නැත්නම් අව්‍යාපාද හිතවිල්ලක් මෛත්‍රී සිතිවිල්ලක් හිතනවා නම් ඒ පැත්තට නැඹුරු වෙනවා. අවිහිංසා සිතිවිල්ලක් හිතනවා නම් ඒ පැත්තට නැඹුරු වෙනවා. කොහොම නමුත් හිතවිලි එක දිගට නොකඩවා ගලාගෙන යනකොට ඒක තුල යම් ශක්තියක් එකතු වෙනවා. අන්න ඒක බිඳීමටයි මේ බුදු පියාණන් වහන්සේ මේ ක්‍රම පහ දක්වලා තිබෙන්නේ. ඒකට පළමුවෙන්ම ක්‍රමය අපිට හිතා ගන්න පුළුවන් ඒක හරියට නිර්පා දැමීම වගේ දෙයක්. මනෝවිද්‍යාත්මක මූලධර්ම පහක් හැටියට මෙතන තිබෙන්නේ. මේක ලෝකයාට මේ කාලේ පවා මනෝවිද්‍යාඥයින්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ පුදුම විදිහේ වටිනා කාරණා පහක් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. පළවෙනි ප්‍රයත්නය, දෙවෙනි ප්‍රයත්නය ආදී වශයෙන් අවසානයේ තමයි දෙන්නේ අර උග්‍රම පිළිවෙත ගන්න තියෙන්නේ. මුලදී ඉස්සලා උත්සාහ කරනවා මේක නිරපා හරින්න පන්නා හරින්න අර වඩුවාර නැවිච්ච ඇනේ සියුම් මැණියකින් පන්නන්න වගේ. ඒක හරියන්නේ නැත්නම් දෙවෙනි පියවර ගන්නවා. මොකද්ද? ඒ හිතට එපා කරන්න බලනවා, පිළිකුල් කරන්න, පිළිකුල බය ලැජ්ජාව ඇති කරලා අර ආපු අකුසල් නිමිත්ත එපා කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අර තරුණියක් පිළිබඳ ඒ කතාන්තරයේ උපමාවෙන් දක්වලා තිබෙන්නේ. පිළිකුලක්, බය ලැජ්ජාවක්, හිරියොතප් ආදියක් මතු කරගෙන ඒ කෙලෙස් සිටිවිල පන්නා හැරීම. ඒකත් හරි නොයනකොට තමයි ඊළඟට තියෙන්නේ හරියට අර වර්ජනය කිරීම වගේ. ඒ සිටිවිල්ල වර්ජනය කරන්න වගේ මට උඹ එපා කියලා කියන්න වගේ එහා පැත්ත බලා ගන්නවා, එක ඇස් දෙක පියා ගන්නවා. හිතවිල්ලට ඇස් දෙක පියා ගන්නවා. ඉවත බලා ගන්නවා වගේ වෙන කාරණයකට වෙන වැඩකට හිත යොමු කළා අරක ශක්තිය කඩනවා. ඒකත් හරියන්නේ නැති වෙනකොට ඔන්න ඊළඟට කෙලින්ම හිතවිල්ල දිහා බලලා ඒකේ තියෙන හේතු ප්‍රත්‍ය වශයෙන් විමසලා මේ මොනවද මේක හිතවිල්ල මේකේ ආවේ මේකට යුතු අයුතුකම් විමසලා බලලා ක්‍රමක්‍රමයෙන් අර හිතවිල්ල සංසිඳවා ගන්නවා. ඒකට තමයි අර ඉරියව් පිළිබඳ කතාව තියෙන්නේ.
මොකද මේ ඉක්මනින් යන්නේ එහෙමින් ගියාම නරකද ආදී වශයෙන්. ඊළඟට ඒ කිසිවක්ම හරි නොයන තත්වයටපත් වුණා නම් අන්න එතකොට තමයි අර ප්‍රබලම පියවර ගන්න කියලා තියෙන්නේ. අර ශක්තිමත් මිනිහෙක් දුර්වල මිනිසුව බෙල්ල අල්ලලා හොල්ලලා යටත්පත් කරන්න මැඩපවත් ගන්න වගේ කුසල් සිතිවිල්ල තුලින් ඒ විදිහම ආකල්පයකින් අරකට අභියෝග කළා. ඒක අල්ලලා හොල්ලලා මර්ධනය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. අන්න ඒ විදිහට ඒ අර හිත නිග්‍රහ කිරීම අදහසයි එතන තියෙන්නේ. අන්න අර ගාථාවේ කියපු මම හිතට නිග්‍රහ කරනවා කියලා කිව්වේ ඒකයි. ඇත්ත වශයෙන් මේ ධර්මයේ තිබෙනවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා හිත පිළිබඳව අවශ්‍ය අවස්ථාවට ඒකට උදව් කරන්න ඕන, අවශ්‍ය අවස්ථාවට නිග්‍රහ කරන්න ඕන. ඒක හඳුන්වන්නේ පග්ඝහ කියලා කියනවා. පග්ඝහ කියලා කියන්නේ උදව් කිරීම. නිග්ඝහ කියලා කියන්නේ නිග්‍රහ කිරීම. මේ දෙකම අවශ්‍ය වෙනවා. හිත වැටුණු අවස්ථාවල් වල නිදිමත ආදී ආපු වෙලාවට මේක උනන්දු කරව ගන්න ඕන. නමුත් අර පමණට වැඩි විතර්ක වේගය කඩාගෙන යනවා නම් ඒ වෙලාවට මේක මර්ධනය කරන්න ඕන, නිග්‍රහ කරන්න ඕන. එහෙම මිසක් මේ හිත යන දිහාවට බලාගෙන හිටියොත් අන්න අර වාහනය ගැන කිව්වා වගේම තමයි එතන තියෙන්නේ. වාහනේ ජවයට ඉඩ දීලා ඔහේ යන්න හිටියොත් අන්තිමට කාණුපල්ලේ ගිහිල්ලා පල්ලමටම වැටෙනවා. ඒ විදිහේ තත්ත්වයක්. ඒකට හිත කියන්නේ අර තරම් ධාමත්ම අර සියලුම වාහන වලට වඩා වේගයෙන් දුවන හිතක් නම් මේක පාලනයක් භාවනාදී යම්කිසි සීල සමාධි ප්‍රඥා ආදී ක්‍රමයකින් පාලනය නොකර ඕනේ හැටියට හිත ඔහේ යන්න ඇරලා බලාගෙන හිටියොත් මොකක් වෙනවද කියලා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒ විදිහේ මති මතාන්තරත් මේ ලෝකයේ මේ රටේ ඇතැම් අය ප්‍රකාශ කරන නිසා බොහෝ දෙනා ඒකට ඇදිලා යන නිසා ඒක ලේසි ක්‍රමයක් කියලා හිතාගෙන බුද්ධ ධර්මයේ එකේ කියලා හිතාගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අහංගි කම්මවාදෝ කිරියවාදෝ විරියවාදෝ කියලා. මම කර්මය කර්මවාදී ඒ වගේම ක්‍රියාශක්තිය ක්‍රියාශීලී වෙන්න කියලා මම කියනවා. විරියවාදී ඒ වගේම වීරිය දරන්න කියලා කියනවා.